පෝදා සඳ එළියට පෙර දිස් වූ උදාරගේ ගිනි කෙලිය 2026 LPL පළමු ශතකය මීළඟ IPL වරම ලහිරු උදාරටද අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි 2026 LPL තරඟාවලියේ 16 වන තරඟය සුවිශේෂී තරඟයක් බවට පත් වුණා ඊයේ දිනේදී අංක 1 සිටින ගාලු කණ්ඩායම හා අවසන් අදිරේ සිටින නුවර කණ්ඩායම අතර පැවති මෙම තරඟෙන් නුවර කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තා. එයනුව මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල්ඩ් ලයන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 3ක් දැවී ලකුණු 208ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරා. එහිදී ආරම්භක පිතිකරුවන් යුගලය සාර්ථක ආරම්භයක් ලබා ගන්නේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සෑම් හාපර් සහ නුරුල් හුසේන් මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගියා. පළමු කඩුල්ල හැටියට නුරුල් හුසේන් දැවී යන්නේ ලකුණු 33ක් ලබා සිටියේදී ඔහු 4 පහරවල් 3ක් සහ 6 පහරක් එල්ල කර තිබුණා. ඉන් පසුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 124ක තිබීදී දෙවනි කඩුල්ල හැටියට දැවී යන්නේ සෑම් හාපර්. ඔහු ලකුණු 72ක් රැස් කර තිබුණේ ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්. පන්දු 38කදී වාර්තා කර ඔහුගේ ලකුණු 72ට 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 7ක් ඇතුළත්. ඉන් අනතුරුව ලකුණු 182දී තුන්වෙනි කඩුල්ල හැටියට දසුන් ශානක දෙවී යන්නේ ලකුණු 16ක් පමණක් ලබා සිටියේදී පන්දු 13කදී රැස් කර ඔහුගේ ඉනිමට 6 පහරවල් 2ක් එල්ල කරා. ඉනිමේ අවසානයේ තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි චරිත් අසලංක පන්දු 32ක් පමණක් වැය කරමින් ලකුණු 70ක් රැස් කර ගන්නවා. ඔහුගේ ඉනිමට 4 පහර 7ක් සහ දැවැන්ත 6 පහර 4ක් එල්ල කරා. ප්‍රහාරක වේගය 218ක් හැටියටයි ඔහුගේ සටහන් වුණේ. ඒ අනුව පන්දු වාර 20 අවසානයේදී කඩලු 3කට ලකුණු 208ක් රැස් කරන්නේ ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් වෙත පිවිසෙමින්. නමුත් මෙම තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරඟයේ අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබූ නුවර කණ්ඩායම පිටට පිවිසෙන්නේ කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු ඇතිවයි. එම බලාපොරොත්තු මල්පල ගන්වමින් පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු 103ක සම්බන්ධතාවයක් ගොඩනගන්නේ ලහිරු උදාර සමග පවන් සංදේශ්. පළමු කඩුල්ල හැටියට පවන් සංදේශ් දැවී යන්නේ ලකුණු 23ක් ලබා සිටියේදී ඔහු 6 පහරක් එල්ල කර තිබුණා. ඉන් අනතුරුව උසස් වීමක් ලැබමින් වනිඳු හසරංග පිටට පිවිසෙනවා. ඔහු ලකුණු 16ක් රැස් කරන්නේ පන්දු 12කදී. ඔහු ලකුණු 16ක් ලබා ගන්නේ පන්දු 10ක් පමණක් වැය කරමින්. දර්ශනීය 4 පහරවල් 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව මොයින් අලි පිටට පිවිසියත් ඔහු ලකුණු 7කට දැවී යනවා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14යි. දවසේ වීරයා බවට පත් වූ ලහිරු උදාර ජයග්‍රහණය තෙක් තම කණ්ඩායම රැගෙන යන්නේ නොදැවී ලකුණු 132ක් රැස් කරමින්. පන්දු 63කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට දැවැන්ත 6 පහරවල් 7ක් සහ 4 පහර 15ක් එල්ල කර තිබුණා. මෙම තරඟයේදී චරිත් අසලංක පන්දු 24කදී ලකුණු 50 ලබා ගත්තද ඊටත් වඩා වේගෙන් ලකුණු රැස් කර ලහිරු උදාර පන්දු 21කදී තම ලකුණු 50 වාර්තා කරන්නේ මෙවර IPL තරඟාවලියේ වාර්තා වූ වේගවත් මාර්ග ශතකයේ වාර්තා කර ගනිමින්. ඉන් නොනැවතුණු ඔහු පන්දු 54කදී තම ශතකය සම්පූර්ණ කරගන්නේ මෙවර තරඟාවලියේ වාර්තා වූ පළමු එකම සහ වේගවත්ම ශතකය වාර්තා කරමින්. මීට සති කීපයකට පෙර බටහිර ඉන්දිය කොදෙව්හිදී ද්විත්ව ශතකයකට ආසන්නව ලකුණු රැස් කරමින් ටෙස්ට් තරඟයකදී වර්ණවත් ඉනිමක් ක්‍රීඩා කර ලහිරු මෙවර T20 පිටියේ තම දක්ෂතාවය පෙන්눔 කරන්නේ ඔහු ටෙස්ට් තරඟවලට පමණක් නොවේ 2020 සඳහාද සුදුසුම ආරම්භක පිතිකරුවා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවට මනාව පසක් කරමින් මෙවන් තත්ත්වයක් හමුවේ ලබන වසරේ පැවැත්වෙන IPL තරඟාවලියේ ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් IPL වරම් දිනා ගන්නා පිතිකරුවෙකු බවට පත්වේදයි මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ම දැස් දල්වා බලා සිටී. ඒ අනුව පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේදී කඩුළු 4ක් දැවී ලකුණු 214ක් රැස් කරමින් කැන්ඩි කණ්ඩායම තරගය ජය ගැනීමත් සමග ඔවුන් ලකුණු සටහනේ 5 වෙනි ස්ථානයේ සිට 4 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙනවා. ඒ අනුව ඊයේ දිනේ නිමාව දකින විට ගාල්ල කණ්ඩායම මෙම තරගයේ පරාජයට පත් වුණත් ඔවුන් තවමත් පෙරමුණේ රැඳී සිටින්නේ දල ලකුණු වේගය මතයි. ඔවුන් තරග 7යි ප්‍රසාද ලකුණු 8ක් ලබා ගැනීමෙන් පෙරමුණගෙන සිටිනවා. දෙවනි ස්ථානයේ පසුවන්නේ ජැෆ්නා කිංස් කණ්ඩායම. ඔවුන් තරග 6යි ප්‍රසාද ලකුණු 8යි. කොළඹ කණ්ඩායමත් තරග 7කදී ප්‍රසාද ලකුණු 8ක් ලබාගෙන කරට කර සටනක් ලබා දෙමින් සිටිනවා. කැන්ඩි කණ්ඩායම සිව්වන ස්ථානයේ පසුවන්නේ තරග 7කදී ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන. ඒ අනුව දඹුල්ල කණ්ඩායම පසුවන්නේ අවසන් ස්ථානයේ. ඔවුන් තරග 7කදී ප්‍රසාද ලකුණු 4ක් රැස් කරගෙන සිටිනවා. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි, තරඟාවලිය මේ ආකාරයෙන් දවසින් දවස උණුසුම් වෙද්දී අදට ඔබෙන් සමුගන්නවා. ඔබත් VUP ක්‍රිකට් channel එක subscribe කර bell icon එකත් click කර තබා ගන්න. ඉදිරි වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් වේවා.